අයිබොන් මම ශල්වෛද්‍ය රොහන් සිරිසේන. අද අපි කතා කරන්න යන්නේ ඊටාම සුලභ තත්වයක් වන බුදු මාර්ගයෙන් ලේ වහන වීම. ඒක ඊටාම බිනයින් තත්වයක්. එහෙම නැත්නම් ඔබට හානිකර නොවන තත්වයක් වෙන්න පුළුවන්. ඒ කුඩා ආර්ශස් ගෙඩියක්, කුඩා සීරීමක්, තුවාල වීමක් අපි ෆිෂර් කියලා කියනවා. එහෙම නැත්නම් හෙමොරොයිඩ්ස් කියලා කියනවා ගෙඩි තත්වයන්ට. ඒකෙන් ලේ වහන වීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බඩවැලේ ඉහළ කොටසේ, බුදු මාර්ගයේ ඉහළ කොටසේ ඉදිමුම් තත්වය. එහෙම නැත්නම් ඉන්ෆ්ලමේටරි කන්ඩිෂන්ස් වලදී ඊට අමතරව සමහරලාට ඔබගේ බඩවැලේ ඉහළ කොටසේ තිබෙන ගෙඩි වර්ග නිසා මේ විදිහට ලේ වහන වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙඩි වර්ග කීපයක් තියෙනවා. බිනයින් ලම්ස් කියලා කියන ඔබට ගොඩක් හානිදායක නෑ, ඒවා පිළිකා නෙමෙයි. නමුත් ලේ වහනය වෙන්න පුළුවන්. භයානකම තත්ත්වය වන්නේ පිළිකා තත්ත්වයක්. ඇත්තටම ඔබට ලේ වහන වීමක් සිද්ධ වෙනවා නම් බොහෝ වෙලාවට එන්ඩොස්කෝපි පරීක්ෂණයකට භාජනය විය යුතුයි. එන්ඩොස්කෝපි පරීක්ෂණය කියලා කියන්නේ කුඩා කැමරාවක් ඔබගේ ගුද මාර්ගය තුලින් ඇතුල් කර ඔබගේ බඩවැලේ වම් පස කොටස හෝ අපි ඒකට කියනවා සිග්මොඩොස්කෝපි. ඒ කියන්නේ වම් පස පරීක්ෂා කර බැලීම. කොලොනොස්කෝපි කියලා කියන්නේ සම්පූර්ණ බඩවැල පරීක්ෂා කරලා බැලීම. අපිට තීරණය කරන්න පුළුවන් මේ ලේ වහන වීම සිද්ධ වන්නේ ආර්ශස් ගෙඩියකින්ද, එහෙම නැත්නම් කුඩා ෆිෂයකින්ද, ඒ කියන්නේ කුඩා සිරිමිකින්ද, එහෙම නැත්නම් ඉන්ෆ්ලමේටරි කන්ඩිෂන් එකකින්ද, එහෙම නැත්නම් ගෙඩියකින්ද, ඒත් නැත්නම් පිළිකාවකින්ද කියලා. ඉතින් අපි සම්පූර්ණ එන්ඩොස්කෝපි පරීක්ෂණය කරාට පස්සේ තීරණය කරනවා රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර කර්මය මොකක්ද කියලා. ඔබට රුධිරය වහන වීම හෝ කුඩා ගෙඩි තිබේ නම් බුදු මාර්ගයට සුසුකම් සහිත ශල්‍යවෛද්‍යවරයෙක් හමු වී ඒට නොපමණ ප්‍රතිකාර ලබා ගන්න.